ඒ මොකද ප්‍රශ්නේ? මොකද උනේ? රිජෙක්ට් කරා. රිජෙක්ට් කරා. ඇයි? උඹ කියන්න කියපුවා කියන්න කියලා තමයි රිජෙක්ට් කරේ. ඉතින් එහෙමනම් වීසා හම්බ වෙන්න එපයි. රිජෙක්ට් වෙන්නේ ඇයි? ඒ මොඩේ මගෙන් අහනවා. උඹ දළදා මාලිගාවට කියලා තියනවද? උඹ සීගිරි නැගලා තියනවද? ඉතින් උඹ මොකද කිව්වේ? ඉතින් මං කිව්වා නෑ කියලා. ඒ ඇස්සේ උ මගෙන් අහනවා අඩු ගානේ උඹ ගංගාරාමයටවත් ගිහලා නැද්ද කියලා. ඒකට මොකද උඹ කිව්වේ? මං කිව්වා ඉතින් වීසා දෙනවා නම් මං අද හවසේ යන්නම් කියලා. උඹ මොකද එහෙම කිව්වේ? දැන් අර මොන මගුලක් කරගෙන ඉද්දන්නේ නැහැ. රිජෙක්ට්. මොකෝ? මොකද උනේ? දුනේ. මම මෙතන පොඩ්ඩක් අල්ල බලනවා. ඇයි? නෑ මචං මගේ ජීවිතේට ඔච්චර වෙලාවක් ඉංග්‍රීසියෙන් කතා කරාමයි. හරිනේ. මොකද උනේ කියහන්? මට ඉතාලියන්න පුළුවන් කිව්වා. ඈ? ඔව්. උඹට වීසා දෙනවා කිව්වද? යස්. උඹෙන් ඇහුවද දළදා මාලිගාව බැලුවද කියලා? හෙලෝ. ඉතින් උඹෙන් ඇහුවද සීගිරි නැගලා තියනවද කියලා? ඔව්. ඉතින් උඹ මොකද්ද කිව්වේ? මං ඕක කිව්වා. උඹ කොහෙද බං ඒව බලලා තියෙන්නේ? උඹ කොළඹ ආවෙත් කීයේ පෙරේදානේ? හරි බං ඉතින් ඒක දන්නේ උඹයි මායි විතරනේ. සුද්දා කොහෙද ඒව දන්නේ? ඒ වුණාට ඇයි උඹ එහෙම බොරු කියන්නේ කියේ? ඉතින් උඹ හිතනවාද ඇත්ත කිව්වනම් සුද්දා මට වීසා ගහයි කියලා? ඈ? සුද්දා කියයි මල්ලි ඉතාලි ගිහිල්ලා ඒව බලන්න කලින් ලංකාව වටේ තියෙන ටික බලලා වරෙන් කියලා. හා. අයියේ මූ කියලා නේද ලංකාව බලලා නැහැ කියලා? මේ ඒ වුණාට උඹට එහෙම බොරු කියන්න උවමනාවක් තිබුණේ නැහනේ. ඇයි උඹ බොරු කිව්වේ? හරි මේ ඉතින් යකෝ මම මේ ගමේ ණයකාරයන්ට කියන බොරු බැලුවාම සුද්දට කිව්ව බොරු බොරුවක්ද බං? හරි මේ මෙයාට එහෙම බොරු කියන්න උවමනාවක්. හරි මේ බලපන්. දැන් මූ බොරු 10ක් විතර කියලා වීසා එක ගත්තා. ඔව්. දැන් උඹ බොරු 10ක් විතර කියලා එක ඇත්තක් කියන්න ගිහිල්ලා වීසා රිජෙක්ට් වෙලා උඹ දැන් මෙතන ඉන්නවා. අපබ්‍රන්සයක් නේ කරගෙන හරි තියෙන්නේ. අසාධාරණයිනේ අයියේ නේද? දැන් මෙයා මමනේ දැන්